තියෙන ඉමිග්‍රේෂන් එක. ඕගොල්ලන් එකට වඩා කාර්යක්ෂමයි. වේගවත්. අර මේ ළඟදී එක්කෙනෙක් අත්අඩංගුවට ගත්තා. එයාට પાස්පෝර්ට් 3ක් හදලා දීලා තිබුණා. සාමාන්‍යයෙන් ස්ටුඩියෝ එකකින් ඡායාරූපය අප්ලෝඩ් කරන්න ඕන. එයාගේ ඡායාරූපයක් එතනින් කරලා ඊට පස්සේ යන්න ඕන ඇඟිලි සලකුණු දෙන්න. එයාගේ ඡායාරූපේ ස්ක්‍රීන් එකේ වැටෙනවා. අර එන ඇඟිලි සලකුණු දෙන්න ඡායාරූපේ ඉන්න මෙයා ඉන්න. ආවේ කවුද? පිටකොටුවේ බස් නැවතුම් පොලේ පොත් විකුණන වෙලෙන්දෙක් ඇවිල්ලා එයාගේ නමින් ඇඟිලි සලකුණු දීලා යනවා. උසාවියට ගිහපුවම කියනවා මට පෙනුනේ ඒ වගේ තමයි කියලා. තේරුම් කෙනෙක්. ඒගොල්ලන් ඉමිග්‍රේෂන් එකක් තියෙනවා. ඒගොල්ලන්ට RMU එකක් තියෙනවා. සමහර වාහන දැන් අහුවෙමි යනවා. නිෂ්පාදිත වර්ෂය 2018. හැබැයි අංක තහඩුව 2003. 2003 නම්බර්ස් නිකුත් කරලා තියෙනවා නිෂ්පාදිත වර්ෂය 2018 වාහන වලට. RMU එකක් තියෙනවා. ඒගොල්ලන්ට දේශපාලන යාන්ත්‍රණයක් තියෙනවා. ඒගොල්ලන්ටත් පොඩි නේද මූල්‍ය ගනුදෙනු පොඩි බැංකු ටිකක් තියෙනවා. මෙහෙම වෙලා තියෙන රට. ඒ නිසා මේ රාජ්‍යයට සමාන්තර යටිබිම්ගත රාජ්‍යයක් තියෙනවා. ඒක අපරාධ, මත්ද්‍රව්‍ය, මූල්‍ය ගනුදෙනු විශාල ප්‍රමාණයක් සිද්ධ වෙන රාජ්‍යයක්. එක්කෝ අපි මේක වහලා ඒකට යන්න උනා. එක්කෝ ඒක වහලා මේකට ගිහින්න උනා. ඒකට ඉතින් මේ දෙකම තියන් යන්න බෑ තවදුරටත්. නිසා අපි තීරණය කරන් තියෙන මොකද්ද? ඒක වහනවා.